Welcome අද දවසේ අපේ අලුත්ම YouTube වීඩියෝ එකට. ඔන්න ඉතින් ලංකාවට අපේ හස්බන්ඩ් රජිතුත් ආවා. Daddy. මම ඉතින් හැමදාම ඔයාලට කියනවා නේද ජීවිතේ පුංචි දේවල් වලින් අපි සතුටු වෙමු නේද කියලා. ඉතින් ඒක නිසා මට හිතුණා අපේ everyday life එකේ ලංකාවේ පුංචි වීඩියෝ ටිකක් එකතු කරගෙන ඒකෙන් මිනි බ්ලොග් එකක් හදන්න. ඉතින් අපි දැන් 4 දිනත් එක්ක ආයිමත් එකතු වෙනවා කියන්නේ සෑහෙන ලොකු සතුටක් විශේෂයෙන්ම බබාලා දෙන්නට. ඉතින් තාත්තේම ගොඩක් මිස් වෙනවනේ. අපේ ඔස්ට්‍රියාවේ ලයිෆ් එකේ මෙහි ලංකාවේ ලයිෆ් එකට වඩා හාත්පසින් වෙනස්නේ. ඉතින් ඒත් මම අපේ විශේෂයෙන්ම ලොකු පුතාට පෙන්වන්න කැමති මේ වගේ අපේ කඩේ ගිහිල්ලා අපේ ජූම්පන් ගන්නකොට ඒ වගේ පුංචි මොහොතකින් වුණත් එයාට ඒක ස්පෙෂල් විදියට පෙන්වන්න. මේ දවස්වල ඉතින් අවුරුදු කාලෙත් ළඟ නිසා අපි තෑගි shopping පාරකුත් දැම්මා 4 දිනත් එක්ක. මේ වගේ අපි එක කඩවලට ගිහිල්ලා පුංචි items ඉතින් ගත්තා. අපේ හිතවලට තව ලොකු සතුටක් දැනුණා මේ වගේ අපි බරු පිරිතක් රජිත්ලා ගෙදර කරපු එකට. ඉතින් අපි කරන හැම දෙයක්ම අපේ පුතාලට පෙන්නකොට එයාලත් යම් කිසි දවසක ලොකුනාම මේ වගේ දේවල් කරයි කියලා මම විශ්වාස කරනවා. අපි කොයිතරම් පිට රටක ජීවත් වුණත් මායි රජිත් ගොඩාක් කැමති අපේ චාරිත්‍රය අපේ සංස්කෘතිය හැමදේම අපේ පුතාලටත් දෙන්න. Angetico Akalico Eivasico Opanaiko Vachatang Veditako Vinyoeti Supatipanno Bhagavato Savaka Sangho. අපි බෞද්ධ නිසා අපේ ජීවිතයේ අන්තිමට ඉතුරු වෙන්නේ අපි කරපු පින් පව් තමයි නේද? ඉතින් ඒක ගැන හිතලා අපි පුළුවන් තරම් මේ ජීවිතේ පින් වැඩ කරන එක අපි හොඳ විදිහට ලස්සනට ජීවත් වෙන එක තමයි වටින්නේ. ඉතින් මම හැමදාම කියන වගේ අපි අපේ ළමයි ඉස්සරහා හැසිරෙන විදියට තමයි එයාලත් කොපි කරලා ඉස්සරහට එයාලගේ ජීවිතෙත් ගෙනියන්නේ මේ විදියට. මම ඊළඟ දවසේ මං වෙනුවෙන් ලස්සන දවසක් ගත කරන්න ඕනේ කියලා තීරණය කරා. ඉතින් බබාලා දෙන්නවයි අම්මයි තාත්තයි සහ රජිත් එක්ක ගෙදර තියලා මම මේ Glamour nail studio එකට ආවා නුගේගොඩ පැත්තට. මම එයාලගේ recommendation එක Instagram එකේ තමයි හොයාගත්තේ. ඉතින් එයාලා සෑහෙන හොඳ සර්විස් එකක් කරා මේ වගේ. මගේ මී ටයිම් එක එන්ජොයි කරලා ඊට පස්සේ මම ගියා ඊළඟට යුබැලෝ කියලා ස්ටෝරි එකට අපිට ලස්සන ෆැමිලි එකටම මැච් කරලා අවුරුදු ඇඳුම් ටිකක් ගන්න. ඔන්න ඊළඟ දවසෙත් මම පුංචි ක්ලිප්ස් ටිකක් ඔයාලට ගත්තා. අපි මේ දැන් බත්තර මුලේ Department of Immigration එකට තමයි යන ගමන්. මොකද කියන් පුතාටයි මටයි Austrian citizenship තියෙන නිසා අපිට ලංකාවේ දවස් 30කට වඩා ඉන්නවා නම් අනිවාර්යයෙන්ම වීසා එකක් ගහගන්න ඕනේ. ඉතින් ඒ extension වීසා එක ගන්න සෑහෙන වෙලාවක් ගියා. මාර විදිහට අපි මහන්සි වුණා. ඉතින් ඇත්තටම කිව්වොත් ඒ අතින් ලංකාවේ bureaucracy එක කියලා වැඩක් නැහැ. ඔන්න දැන් වීසා ගහගෙන ඇති ආන්තා පැය 4:00කට පස්සෙ අපි වීසා ඔෆිස් එකෙන් එළියට එනවා. ගොඩක් ස්තුතියි අපේ වීඩියෝ එක බැලුවට. ඉතින් ඊළඟ බ්ලොග් එකෙන් ඉතාමත් ඉක්මනට හම්බ වෙමුකෝ.